ජේසුපීටයි ඔබ සියලු දෙනෙක්ටම සුබ දවසක්. මම පාස්ටර් ගිහාන් Tree of Life Church හි ප්‍රධාන දේවදාසය. ඉතින් මම අද දවසේ ඔබට කෙටි පණිවිඩයක් කෙටි දැනුම් දීමක් ඔබ සියලු දෙනාටම අරගෙන ආවිලා තියෙනවා. ඒ තමයි ඒක සුබදායි ආරංචියක්. ඉතින් අපි මෙච්චර දවසක් අපේ ඔන්ලයින් ලින්ක් එක අපි ෂෙයා කරලා නැහැ සමාජ මාධ්‍යයේ. මොකද හේතුව අපි සභාව පටන් ගන්න මුල් අවදියේ සිටම අපත් සමග සම්බන්ධ වෙලා හිටපු විදේශගත කීප දෙනෙක් ඉන්නවා සෙනගක්. ඉතින් ඒ අයට විතරයි අපි Google Meet හරහා අපි ලින්ක් එක ෂෙයා කරලා ඒ අය විතරයි අපිත් එක්ක සම්බන්ධ වුණේ මෙච්චර දවසක්. නමුත් අපි සමාජ මාධ්‍යයට අපේ සේවාවෙන් ඉටු වෙන දේවල් බැලුවොත් අපි දේශනා කරන එක පමණක් සහ අපි සමහර ඉවෙන්ට්ස් අපි දැම්මා YouTube එකේ සහ සාක්ෂි ජීවිත සාක්ෂි මිනිස්සුන්ගේ ජීවිතේ කොහොමද සභාවට ආවට පස්සේ ඔවුන්ගේ ජීවිතේ අසනීප වලට මොනවද දෙවියන් වහන්සේ කොහොමද සුවය දුන්නේ. එතකොට තවත් විවිධාකාර දේවල් අනාගත වාක්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ තව දේවල් වෙන්න පුළුවන්. කොහොමද මිනිස්සුන්ගේ ජීවිතවලට දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය ලැබුණේ, සුවය, සමාදානය, ප්‍රීතිය ලැබුණේ කියන එක ගැන කෙටි අපි වීඩියෝස් දාලා තියෙනවා. ඒ අරනකොට ගොඩාක් දේවල් අපි එහෙම පළ කළා නැහැ මෙච්චර කාලෙකට. ඉතින් කීප දෙනෙක් අපෙන් අහලා එවලා තිබ්බා සහ මේ අපිට කෝල් කරා කීප දෙනෙක් අපිට ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. මොකද YouTube එකෙන් ඔබට බලන්න පුළුවන්. හැබැයි ඔබට අපත් සමග ඩිරෙක්ට් කතා කරන්න බෑ. මොකද අපි ඔන්ලයින් හරහා සම්බන්ධ වෙනකොට විතරයි කතා කරන්න පුළුවන් වෙන්නේ. හේතුව මම කතා කරන්න බෑ කියලා කියන්නේ සමහර අය බලනවා විතරක් නෙමෙයි, අයට යම් අය බලනවා ප්‍රශ්න මැද්දේ ඉන්න සෙනග ඉන්නවා. ඒ අය බලනවා විදේශගත වෙලා ඉන්නවා. ඒ අය බලනවා රැකියාව විරහිතව, එහෙම නැත්නම් වීසා ප්‍රශ්න තියෙන, එහෙම නැත්නම් අසනීප තත්වයන් තියෙන අය බලනවා. ඉතින් ස්වාමින් වහන්සේ ක්‍රියා කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන්ගේ හදවත් පොළඹවනවා. ඉතින් ඔවුන් අපේ නාලිකාවේ අපි දේශනා කරන ඒ දේවල් බලන අය ඉන්නවා. ඉතින් නිරතුරුවම බලන අය ඉන්නවා. ඉතින් ඒ අය තමයි කීප දෙනෙක්, හැමෝම නෙමේ, කීප දෙනෙක් අපෙන් අහලා තිබ්බා පාස්ටර් මේ අපිට පුළුවන්කමක් තියනවාද ඔන්ලයින් සහභාගී වෙන්න. ඉතින් මෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා හෙට දවසේ ඉඳලා. හෙට අපි අපේ ලින්ක් එක පළ කරන්න යනවා YouTube නාලිකාවේ. හෙට දවසේ ඉඳලා හැම සබත් දිනකම සබත් සර්විස් එකකම අපි ලින්ක් එක දාන්න යනවා, ෂෙයා කරන්න යනවා. YouTube එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබට බලන්න පුළුවන් වෙනවා. ඒ හරහා ඔබට Google Meet එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබට নমස්කාර වෙලාවේ ඉඳලා සම්පූර්ණ සර්විස් එක ඉවර වෙනකන් ඔබට ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ප්‍රමාණය වෙලාව ගත කරලා ඔබට යන්න පුළුවන්. ඉතින් සහ එතකොට ඔබට පුළුවන් අපිට යාඥා ඉල්ලීම් කරන්න. අපි ඒවට අවස්ථාවක් දෙනවා. ඔන්ලයින් ඉන්න අයට කතා කරන්න, රික්වෙස්ට් එකක් දාන්න, ඒ අවස්ථාවල් දෙනවා අපි. එන්න ඒ වෙලාවට ඔවුන් උදෙසා අපි යාඥා කරන වෙලාවට ඔබට පුළුවන් යාඥා ඉල්ලීමක් ඉල්ලලා ඒ දේවල් කරන්න. සහ අනිත් දේ තමයි දෙතුන් දෙනෙක්, ගොඩාක් අය නෙමේ, දැනට අපිට ලොකු සෙනගක් ඇත්තටම YouTube එකෙත් නැහැ. කීප දෙනෙක් අපිට ඉල්ලලා ඉවලා තියෙනවා. එයාට කැමති මේ සභාවට වපුරන්න. එතකොට මේ ගොල්ලන්ට කැමති මේ උදෙසා දායකත්වය දරන්න. මේක අලුතෙන් අපි කියනවා, මේක අපි අලුතෙන් පටන් ගත්තු සභාවක්. නමුත් අපි ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. සඵලත්වය තියෙනවා, සුවය හැමදේම තියෙනවා. දේව වචනය ඔබට පුළුවන් උපරිම විදිහට දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන විදිහට උන්වහන්සේ කරුණාව අනුග්‍රහය තුල බලයෙන් ආධිපත්‍යයෙන් යුක්තව ඔබට සරල විදිහට අපි පණිවිඩය ගේන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඉතින් ඒක අහන බලන ගොඩක් අය ඉන්නවා. ඉතින් කීප දෙනෙක්ගේ හදවතට ස්වාමින් වහන්සේ හැඟීමක් දීලා තියෙනවා එහෙම කරන්න. ඉතින් අහලා එවලා තිබ්බා account number එකක් පුළුවන් නම් දාන්න පාස්ටර් ඔවුන්ට හැකි විදිහකට උදව් කරන්න කියලා. ඉතින් අපි ඇත්තටම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිබ්බා. සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. නමුත් අපි දැන් මේ වීඩියෝ එකත් එක්ක දානකොට මම බලාපොරොත්තු වෙනවා ඒ account number එක
පළ කරන්න. ඉතින් ඔබ දන්නේ නැත්නම් ඔබ description එකට ගිහිල්ලා බලන්න අපේ details තියෙනවා සහ phone number එක තියෙනවා WhatsApp අංකය තියෙනවා. ඉතින් ඒකම තමයි අපේ normal call එකක් ගන්න ඕන නම් ඒ number එකටම තමයි ගන්න ඕනේ සහ WhatsApp එකට ඔබ call එකක් ගන්න ඕන call එකක් ගන්න ඕන විශේෂයෙන්ම අපි WhatsApp එක පාවිච්චි කරන්නේ prayer request වලට කාට හරි prayer එකක් අවශ්‍ය වුණාම යම් කිසි දෙයක් උදෙසා අපි යාඥා කරනවා ඒකට තමයි අපි ගොඩාක්ම WhatsApp එක අපි communication කරන්නේ මිනිස්සුත් එක්ක communicate කරන්නේ. ඉතින් කොහොම හරි ඔබට අවශ්‍ය කරන තොරතුරු ටික අපි ලැබෙන්න සලස්වනවා. ඉතින් මොනවා හරි අපහැදිලිතාවයක් තියෙනවා නම් ඔබට අපිව සාමාන්‍ය කෝල් එකක් කරා එහෙම නැත්නම් WhatsApp එකෙන් ඔබට මැසේජ් එකක් තියලා අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. වෙලාවක් අරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් සහ ඉදිරියට අපි නොයෙකුත් ප්‍රෝග්‍රෑම් කරන්න. මොකද හේතුව දැනට මෙච්චර දවසකට අපි යම් දේවල් අපි සමාජ මාධ්‍යයේ පළ කරන්නේ නැහැ. හැමදේම අපි සේවය කරන දේවල් පළ කරන්නේ නැහැ. හේතුව අපි තාම අලුත් අපි ආධුනිකයි සමාජ මාධ්‍යයට තාම ඉතින් ඒ නිසා අපි සියල්ල පළ කරන්නේ නැහැ. නමුත් ඉදිරියට යනකොට අපි බොහෝ දේවල් අපි සුවමෙහෙයක් පවත්වන්න ගොඩාක් දේවල් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි පාස්ටර් සුපුනි සහ පාස්ටර් ගිහාන් කියන මමත් මේ සභාව තුළ මේ දර්ශනය තුළ ප්‍රධානව සේවය කරන අය. ඉතින් අපි යටතේ ගෝලියෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අරුණකොට තවත් අය ඉන්නවා. ඉතින් ඒකයි අපි අර පටන් ගන්න ඉස්සෙල්ලා මේ සභාව පටන් ගන්න ඉස්සෙල්ලා අපි සමාජ මාධ්‍ය පළ කරා. ඔබ කැමති නම් ඔබට ගීතිකා කියන්න පුළුවන්කම තියෙන කෙනෙක් නම් ගිටාර් ගහන්න, කීබෝඩ් වාදනය කරන්න, දෙවියන් වහන්සේට ප්‍රශංසාව නමස්කාර කරන්න කැමති කෙනෙක් නම් වචන ඉගෙන ගන්න, මේ සේවයත් එක්ක සම්බන්ධ වෙලා සහභාගීකමෙන් ඉදිරියට මේ සේවය වර්ධනය කරගෙන අරන් යන්න ඔබ කැමති කෙනෙක් නම් ඔබ අප සමග එක්වන්න කියලා. ඉතින් ඔබ සභාවක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, සභාව අතහැරලා ගියපු කෙනෙක් වෙන්න පුළුවන්, සභාවක් හොයමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද අපේ මේ සභාව තියෙන්නේ මාකොළ ප්‍රදේශයේ කිරිබත්ගොඩ මාකොළ ගල්පොත්ත හන්දිය කියලා කිව්වහම ඕන කෙනෙක්ට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ අපට වටපිටාවේ කැලණිය, කඩවත, කිරිබත්ගොඩ, මාකොළ මේ එතකොට ගණේ මුල්ල මේ හැම පැත්තකම සෙනග ඉන්නවා ගොඩක් අය. අපි දන්නවා සභාවන් නැතුව ඉන්න අය ඉන්නවා. ඉතින් ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබ මේක ෂෙයා කරන්න තවත් අය අතරේ අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ ඇත්තටම අපේ නාලිකාව නරඹන කෙනෙක් නම් යම් කිසි දෙයක් සුළු හෝ දෙයක් ඔබ ඉගෙන ගන්නවා නම් ඔබට යහපත් වචනයක් ඔබට දැනගන්න ලැබෙනවා නම් ඔබ අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපගේ නාලිකාව දාන්න හැම කෙනෙකුටම කියන්න. ඔබ විදේශගතව ඉන්න කෙනෙක් නම් ඔබේ පවුලේ අය ඉන්නවා නම් මේ වටපිටාවේ ඔබට පුළුවන් මේ සභාවට යොමු කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ අයව අපි සාදරයෙන් පිළිගන්නවා සභාවට. ඒ වගේම තමයි ඔවුන් සමග එකතු වෙලා සේවය කරන්න අපි හැම වෙලාවෙම අවශ්‍ය කරන කටයුතු සැලසුම් කරනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ වීඩියෝ එක තියන්නේ ඒ දැනුම් දීම කරන පිණිස. ඉතින් මං හිතනවා ඔබට පැහැදිලි කියලා. ඉතින් හෙට දවසේ අපි ලින්ක් එක පළ කරන්න යනවා. ඔබ කැමති කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒ තමයි අපි ලංකාවේ වෙලාවෙන් උදේ 10 මාරට අපි පටන් ගන්නෙ. ලංකාවේ වෙලාවෙන් උදේ 10 මාරට ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අපේ ඔන්ලයින් සම්බන්ධ වෙන්න විනාඩි 5කට, ඒ කියන්නේ විනාඩි 5කට හෝ විනාඩි 10කට ඉස්සෙල්ලා ඔබ සම්බන්ධ වෙන්න කියලා මම කියනවා. හේතුව නමස්කාරය පටන් ගත්තට පස්සේ යම් විදිහකට බාධාවකුත් නෙමෙයි. නමුත් අපි අර ඒ සම්බන්ධව ක්‍රියා කරන්නේ නැහැ. කෙනෙක්ව අපි තියලා තියෙනවා. හැබැයි අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන ඔබ වෙලාවට සම්බන්ධ වෙනවා නම් ගොඩක් හොඳයි. අතරමඟදී සම්බන්ධ වෙනවට වඩා මුල ඉඳලම ඔබ නමස්කාරය පටන් ගන්න වෙලාවේ ඉඳලම සම්බන්ධ වෙලා ඉන්න එක ඔබට යහපත් හේතුව. අපි ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න ඕනේ, ප්‍රශංසා කරන්න ඕනේ. අපේ අවශ්‍යතාවය කුමක් වුණත් අපිට අවශ්‍යතාවය සපුරා ගන්න පිණිස පමණක්ම නෙමෙයි, උන්වහන්සේට ගෞරවය මහිමය දීලා ප්‍රශංසාව දීලා
දවස ආරම්භ කරන්න අපි හැමෝම නිරතුරුවම කැප වෙලා ඉන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ වෙලාවට සහභාගී වෙන්න ඕනේ. ඉතින් මේක පළවෙනි වතාවට අපි මේ විදිහට සමාජ මාධ්‍යයේ අපේ ලින්ක් එක පළ කරන්නේ හෙට දවසේ. ඉතින් හෙට දවසේ ඉඳලා අපි ඒක බලාපොරොත්තු වෙනවා දිගටම මේ ලින්ක් එක අපි ෂෙයා කරන්න. ඉතින් මම හිතනවා ඔබට පැහැදිලි කියලා. ඉතින් ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න ඔන්ලයින් හරහා. ඉතින් ඔබ සියලු දෙනාටම ජෙසුපීටයි සුබ දවසක්.